ආයිබෝන්. අද අපි කතා කරන්න යන මූලාශ්‍රය ටිකක් වෙනස් පැත්තක් අල්ලගන්නවා. සමාජයේ වැඩි කතාබහට ලක් නොවන කාරණයක්. ඔව්. ඒ කියන්නේ කාන්තාවන් අතින් පිරිමින්ට ලිංගික අතවර සිදුවෙන්න පුළුවන්ද කියන එක. මූලාශ්‍රයේ කෙලින්ම මේ ප්‍රශ්නය අහනවා. ඇත්තටම මේක වැදගත් මොකද සාමාන්‍යයෙන් අපි ලිංගික අතවර කිව්වම කතා වෙන්නේ අනිත් පැත්තනේ. හරියටම හරිය. පිරිමින්ගෙන් කාන්තාවන්ට වෙන දේවල් දෙන. ඉතින් මේ මූලාශ්‍රය අර ඒ රාමුවෙන් එළියට පනින එකම ටිකක් කුතුහලයක් දනවනවා. ඔව් අපි බලමු එන මේක කොහොමද දිගහැරෙන්නේ කියලා. මූලාශ්‍රය මුලින්ම අහනවා පොදු ප්‍රවාහන සේවා ගැන. බස් කෝච්චි වගේ. ඔව්. ඒ කියන්නේ බස් රථවල දුම්රියවල වගේ තැන්වලදී කාන්තාවන් විසින් පිරිමින්ගේ ලිංගික අතවර කරනවද? අන්න ඒ වගේ ප්‍රශ්නයක්. මේක ටිකක් විග්‍රහ කරමුද? ඔව් මේක ඇතුලේ තව ගැඹුරු දේවල් තියෙන්න පුරුවන්. ඒ කියන්නේ මූලාශ්‍රය අහන්නේ අර තදබදයේදී නොදැනවත් වෙන ස්පර්ශ වීම ගැනද නැත්නම් හිතාමතා කරන දෙයක් ගැනද කියන එකත්. ඒකත් පැහැදිලි නෑ නේද? ඔව්. සමහර වෙලාවට ඒ දෙක අතර වෙනස වෙන්නේ නැති. නැත්තම් හිතන්න එහෙම දෙයක් වුණත් පිරිමි කෙනෙක් ඒ ගැන පැමිණිලි කරයිද? ඒකත් ප්‍රශ්නයක් තමයි. සමාජයේ අර පිරිමියා ශක්තිමත් කියන අදහසත් එක්ක සමහර වෙලාවට මේවා වාර්තා නොවෙන්න තියෙන ඉඩකඩ වැඩි නේද? ඒකනම් ඇත්ත. මූලාශ්‍රයේ උදාහරණ දෙනවද දන්නේ නැහැ ඒකට. ඒක පැහැදිලි නෑ. නමක් ප්‍රශ්නේ අහන එකමයින් හිතන්නේ යම කිතුරු කරනවා. ඒක ඇත්ත. මොකද අනිත් පැත්ත ගත්තොත් කොච්චර කතා වෙනවද? ඒත් මේ පැත්ත ගැන තියෙන්නේ ලොකු නිහඬතාවයක්. ඕ. ඒ නිහඬ බව ගැන කතා කරද්දිම මූලාශ්‍රයේ තවත් ගැඹුරු තැනකට යනව නේද? ඔව්. ඒ දෙවෙනි කාරණේ ඒක තමයි පවුල ඇතුලේ. විශේෂයෙන්ම වැඩිමහල් සහෝදරියන්, ඒ කියන්නේ අක්කලා, එයාලගෙන් බාල සහෝදරියන්ට, මල්ලිලාට ලිංගික අතවර වෙනවද කියන එක මේකනම් ඇත්තටම අතිශය සංවේදී ඒ වගේම කතාබහට ලක් වෙන්නෙම නැති තරම් මාතෘකාවක්. ඔව් ඒකෙම තමයි. ඇයි මේ වගේ දෙයක් ගැන කතා කරන්න සමාජෙ මෙච්චර අදිමදි? මොකක් හරි ඉංගියක් තියෙනවද මූලාශ්‍රයේ? හොදර බැඳීම්. ඊට පස්සේ අර කාන්තාවන් එහෙම කරන්නේ නෑ වගේ තියෙන විශ්වාසය. ඒකක් තියෙනවා. ඊළඟට විඳිතයා පිරිමි ළමයෙක් වුණොත් එරාට එල්ල වෙන දෝෂාරෝපණය. සමාජයේ එහෙම කෙනෙක්ව විඳිතයෙක් විදියට පිළිගන්න තියෙන අකමැත්ත. මේ ඔක්කොම නිසා මේවා යටපත් වෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මූලාශ්‍රයේ මේ ප්‍රශ්නය අහලා අර යටගිය කතාව මතු පිටට ගෙන්න හදනවා වගේ. වෙන්න පුළුවන්. ඒක එක අර්ථකථනයක්. එතකොට මේ උදාහරණ දෙක පොදු ප්‍රවාහනයයි පවුලයි මේ දෙකම එකට ගේන්නේයි. හොඳ ප්‍රශ්නයක්. සමහර වෙන අයට කියන්න හදන්නේ මේ කියන අතවර එක තැනකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි කියලාද? ඒ කියන්නේ පොදු සමාජයේ ඉඳන්. ඔව් අර පෞද්ගලිකම කියන පවුල කියන එකකේ දක්වාම මේක විහිදෙන්න පුළුවන් කියලාද? බොහෝ දුරට ඒ સંદર્ભ දෙක එකට තියලා මේ කියන විදිහේ අතවරවල විවිධ ස්වරූප ඒවා වෙන්න පුළුවන් තැන් ඒ ගැන පුළුල් චිත්‍රයක් දෙන්න හදනව වෙන්න ඇති. හැබැයි ඉතින් වැදගත්ම දේ තමයි අපි මේ මූලාශ්‍රයේ තියෙන දේ කියනවා මිසක් ඔව් ඒ මතය අනුමත කිරීමක් නෙමෙයි. අනුමත කිරීමක්වත් විවේචනයක්වත් නෙවෙයි. ඒත් මේ ප්‍රශ්න අහන එකෙන්ම අර ලිංගිකත්වය, බලය, වින්දිත භාවය ගැන සමාජයේ තියෙන සාම්ප්‍රදායික අදහස් ඒකාකෘති. ඔව් ඒ ඒකාකෘති අභියෝගයට ලක් වෙනවා. ඒක නම් පැහැදිලි. ඒක නම් පැහැදිලි. ඉතින් අද අපි බලපු මේ මූලාශ්‍රය ලිංගික අතවරය කියන සංකීර්ණ කාරණේ අර කතා නොකරන පැත්තක් ගැන. සමහර වෙලට හිතාමතා මගරින පැත්තක් ගැන. ඔව්. ඒ ගැන ගැඹුරින් හිතන්න යමක් ඉතුරු කරනවා. ඇත්තම අන්තිමට මූලාශ්‍රය අපිව තව ප්‍රශ්නයක එක නේද තියලා යන්නේ. ඒ මොකද්ද? ඇයි අපි සමාජයක් විදියට සමහර කතන්දර විතරක් මෙච්චර ඉස්මතු කරලා අනිත් ඒවා ගැන මෙහෙම නිහඬ වෙන්නේ? ඒකත් හිතන්න දෙයක්. ඒතොර යනීම ඒකෙන් අපේ සමාජ වටිනාකම් ගැන, අපේ බයවල් ගැන, අගතීන් ගැන මොනවද කියවෙන්නේ කියන එක ගැන තව හිතන්න ඉඩක් තියනවා වගේ. ඒක ඇත්ත. ඉතින් ඒ කාරණයක් එක්ක අද අපි මේ කතාබහ මෙතනින් අවසන් කරමු.